විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ප්‍රශ්නයකට දීලා තියෙනකොට ඒ ප්‍රස්ථාරය ඇසුරෙන් උත්තර හොයාගන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම වස්තුවක චලිතය ආරම්භ කර කොපමණ දුරක් ගමන් කරලා තියෙනවද කියලා කොහොමද අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයක හොයාගන්නේ. ඒක අපි හොයාගන්න ඕනේ ප්‍රස්ථාරයේ x අක්ෂය නැත්නම් කාලාක්ෂයට අදාළව කොච්චර විස්ථාපනයක් වෙලා තියෙනවද කියන එක ගණනය කරලා ගන්න ඕනේ. දැන් මේ ප්‍රස්ථාරයට අනුව කොහොමද පිළිතුරු ලබා ගන්න කියනවා නම් මෙතන x අක්ෂයේ බිඳුවේ ඉඳන් 4 දක්වා විස්ථාපනය වැඩි වෙලා තියෙනවා මීටර් 10 දක්වා. එතකොට තත්පර 4ක් ගත වෙද්දී ගිහිල්ලා තියෙන මුළු විස්ථාපනය නැත්නම් ගෙවලා තියෙන මුළු විස්ථාපනය මීටර් 10යි. ඊට පස්සේ එම මීටර් 10 සීමාවෙම තත්පර 2ක් ගත කරලා තියෙනවා. තත්පර 2ක් ගත කළා කියන්නේ එයා එකම තැන තමයි ඉඳලා තියෙන්නේ නිශ්චලතාවයේ. ඊළඟට විස්ථාපනයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තත්පර 8ක් වෙනකොට නැවත ශූන්‍ය මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ බිඳුවට ඇවිල්ලා තියෙනවා. දැන් මේ විස්ථාපනය දෛශික රාශියක් නිසා එහෙනම් මෙතනදී සිදු වෙලා තියෙන මුළු විස්ථාපනය ගත්තොත් බිඳුවයි. හැබැයි දුර ගත්තොත් අපි දිශාව සලකන්නේ නැතුව මේ සිදු වෙච්ච විස්ථාපන අගයන් එකතු කරලා ගන්නවා. එතකොට මුල් තත්පර 4දී මීටර් 10ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට තත්පර 6 ඉඳන් තත්පර 8 දක්වා නැවත ආපස්සට මීටර් 10ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මීටර් 10 මීටර් 10යි මෙතන පිළිතුර වෙන්න ඕනේ මීටර් 20යි. ඊළඟට ඒ දුර ගමන් කළේ කොපමණ කාලයකදීද? කාලය අහනකොට අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක්. කාල අක්ෂයේ ඒ අදාළ ස්ථානයට අදාළ කාලය කියව ගත්තාම අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නය නම් පිළිතුර තත්පර 8ක්. C කොටස එම කාලය තුළ වස්තුවේ උපරිම ප්‍රවේගය සොයන්න. ප්‍රවේගය අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය බෙදීම කාලය තමයි අපි ප්‍රවේගයේ විදිහට සලකන්නේ. එතකොට මෙම කාලය තුළ වස්තුවේ උපරිම ප්‍රවේගය අපි ගන්නේ ප්‍රස්ථාරයේ උපරිම විස්ථාපනාගය බෙදන්න ඕනේ එම අවස්ථාවේ කාලාක්ෂයේ දක්වලා තියෙන අගයෙන්. එතකොට මෙතන 10 4න් බෙදුවනම් අපිට උපරිම ප්‍රවේගය හොයාගන්න පුළුවන්. 10 4න් බෙදුවාම පිළිතුර 2.5 ms ඍණ 1. අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඒකක දාන්න, ඒකක පිළිතුරට යොදන්න අමතක කරන්න එපා. ඊළඟට D කොටස තත්පර 4 සිට තත්පර 6 දක්වා කාලය තුළ වස්තුවේ චලිතය පිළිබඳව කුමක් කිව හැකිද? තත්පර 4දී තමයි මේ ප්‍රස්ථාරයට අනුව උපරිම ප්‍රවේගය අත්කරගෙන තියෙන්නේ. ඊළඟට තත්පර 6 දක්වා විස්ථාපනය වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ කියලා කියන්නේ වස්තුව නිශ්චලතාවයේ තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ වස්තුව එකම ස්ථානයක තිබිලා තියෙන්නේ. ඊළඟට E කොටස තත්පර 6 සිට 8 දක්වා කාලය තුළ වස්තුවේ චලිතය පිළිබඳ කුමක් කිව හැකිද? තත්පර 6 ඉඳන් 8 දක්වා අපිට පේනවා ප්‍රස්ථාරයේ බෑවුමක් තමයි එම කාල සීමාව තුළ තියෙන්නේ. ඒ කියන්නේ වස්තුව නැවත ආපස්සට පැමිණිලා තියෙනවා. ආපස්සට වස්තුව චලිතය ආරම්භ කරපු ස්ථානයටම පැමිණිලා තියෙනවා කියන එක තමයි අපිට තත්පර 6ත් 8ත් කාලය අතරතුරදී අඳුර ගන්න පුළුවන් චලිත ස්වභාවය වෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ විදිහට විස්ථාපන කාල ප්‍රස්ථාර කියව ගන්න එක හරිම පහසුයි. විස්ථාපන කාල ප්‍රස්ථාර මතක තියාගන්න ඕන දේ තමයි අනිවාර්යෙන් මේ වර්ගයේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් අක්ෂය බලලා අඳුර ගන්න ඕනේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්ද ඒ අනුව පිළිතුරු ලියන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් ඒ විදිහට ප්‍රවේග කාලය ඇසුරෙන් පිළිතුරු ලියන්න ඕනේ.
මතක තියාගන්න තවත් වැදගත් කාරණයක් තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර